අපි වීඩියෝ ප්ලේ කරන්න කලින් පොඩි මතක් කිරීමක් කරනවා. අපි GitHub account එකක් හදන්න යන්නේ. මේ එක්ස්ට්‍රා දාන, ඒ කියන්නේ අමතරව දාන voice එකක්, voice message එකක් ඔයාලට මේ මතක ඇතුව skip කරන්න නැතුව බලන්න. මොකද මේ පොඩි අප්ඩේට්ස් අර මේ ඒ වගේ දේවල් මම කියනවා මේකෙදී. ඒකින්ද skip කරන්න නැතුව බලන්න කට්ටිය. එහෙනම් thank you. අද ඉනම් ගැම්මට අපි කතා කරමු GitHub account එකක් හදාගන්න විදිය. මුලින්ම ඔයාලගේ web browser එකක් open කරගන්න. මම නම් Google Chrome එක පාවිච්චි කරන්නේ. Chrome එකට ගිහලා මෙතන search bar එකේ GitHub කියලා ගහන්න. GitHub hub කියලා ගහන්න. ඊට පස්සේ ඔය දෙන මෙන්න මේ පළවෙනි link එකකින් යන්න. පළවෙනි link එකෙන් ගියාට පස්සේ චුට්ටක් වෙලා ආයේ මට signal වල ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ වගේ interface එකකට එන්නේ. පල්ලෙහාට යද්දී දැන් මෙතන දෙන්න ඕනේ sign in කියන එක. sign in කියන එකට එක සැරයක් ඔබන්න. හරි ඊට පස්සේ මචං මෙතන තියෙන මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එන්නේ. මෙතන new to GitHub කියන එක උඩ බලන්න මේ new to GitHub කියලා තියෙන්නේ. ඇක් කියලා ඒ කියන්නේ account new to GitHub account කියන උඩ එක සැරයක් ඔබන්න. එක සැරයක් එබ්බුවට පස්සේ loading එකක් ගිහිල්ලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙතනට ඔයාලගේ email එක ගහගන්න. මගේ email එක ඊට පස්සේ මෙතනට ඔයාලා කැමති පාස්වර්ඩ් එකක් දෙන්න මොකක් හරි කැමති පාස්වර්ඩ් එකක් දෙන්නකො මෙතනට. මගේ නම් ගොඩක් account තියෙනවා හඳ වෙයි වැඩි හිතන්න එපා. මචං පාස්වර්ඩ් එකත් හරියට ඊට පස්සේ user name එක මචං user name එක වැරදි user name එක වැරදිලු. අපි මචං මේකට user name එකක් දාති. හරි. හරි දැන් මෙතන යමු අපි. මෙන්න මේ කුඩ ඔබන්න continue කියන කුඩ එක සැරයක් ඔබන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ verify your account කියලා වැටෙයි. චුට්ටක් වෙලා යන්න. පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඒවි. මෙන්න මෙතනදී ඔයාලා මෙන්න මේ නිකන් මේක නෙවෙයි පළවෙනි එක මෙන්න මේ කළු පාට තියෙන කුඩ එක සැරයක් ඔබන්න. පස්සේ ඔබද්දී මෙන්න මේ අතක් තියෙනව නේද? يعني මෙන්න මේ අත තියෙන්නේ අර පැත්තට. මේ බයික් එකේ මූණ තියෙන්නේ මේ පැත්තටනේ. අපි දැන් ඒ අතේ පෙන්නලා තියෙන බයික් එකේ මූණ අර පැත්තට හරවමු මෙහෙම. මෙන්න මේ කුඩ එක සැරයක් එහෙම ඔබලා මෙන්න මේව හරව ගන්න. හරවගෙන ඉවරලා මෙන්න මේක දෙන්න. කළු පාට. එතකොට done කියලා වැටෙනවා. ඊපස්සේ ඔන්න වගේ account එක verify වෙනවා. මෙතනට අංක 6 කෝඩ් එකක් ගහන්න තියෙනවා. මෙතන උඩින් ඒ save කියලා එකද ඒක ඔබන්න අනිවාර්යෙන් මේක ඔබන්න. ඊපස්සේ අපි යමු හරිද ඔන්න ඔය විදිහට අපිට GitHub එකේ මේ GitHub එකට login වෙන කෝඩ් එක ඇවිල්ලා තියෙනවා මේ විදිහට. මේ copy කරගෙන යමු. copy කරගෙන ඔහොම GitHub එක පැත්තට යනවා. GitHub එකේ මෙන්න අංක 6 ගහන තියෙන තැනට ඔය paste කරමු මේක අඩෝ. ඒක වැරදිලා paste උනේ. මට අමතක වුණා මේ keyboard එකේ පොඩි scene එකක් තියෙනවා. ඔන්න ඔය විදිහට ඊට පස්සේ මේ ආයි කළු පාටට තියෙන මෙතන continue කියන එකට එබ්බුවට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එයි. ඊට පස්සේ දැන් අතන continue කෝඩ් එක ගැහුවට පස්සේ ඔයාලයි මුලටම ආවා. මුලින් යන්න ඕනේ ඔයාලා මෙන්න මේ හරි චුට්ටක් පිස්සු කෙලිය දන්නේ නැද්ද මේ GitHub ගැන? මෙන්න මෙතන sign in කෙනෙකුට ආයි සැරයක් ඔබන්න අර ටික කැලි වුණාට පස්සේ මේ GitHub එකත් වෙලාවට එපා වෙනවා ඔබ මේ කලින් තියන්නේ තැන නෙවෙයි අනිත් ඒවා තියෙන එපා වෙලා තියෙන්නේ. බලමු සීන් එක දැන් මෙතනට මචං අර කලින් ගහපු user name එක හරි email එක හරි මචං password එක හරි ගහවා. මගේ නම් මේ උඩින්ම තියෙනවා මෙන්න මෙහෙම ඊට පස්සේ ගහන්න විතරයි වුනේ ඊට පස්සේ මෙහෙම වෙනවා. sign in කියලා ඒත් එක චුට්ටක් වෙලා යනවා බම් විකාරයක් වගේ සිග්නල්කුත් නැහැ. ඔන්න මචං අපි GitHub account යන්න හැදුවා මේ GitHub account එක මේකද බං GitHub ඕ මේක තමයි GitHub. අපරාධි මේකට වෙන මොකක් කරනවමත් දාන්න තිබුණේ GitHub කියලා දැන් මේ අපරාධි මචං. මේ තියෙන මචං අපේ account එක profile මොන මගුල වල ඔබනවත් දන්නේ නැහැ. රියටි ඒක ඕනේ නැහැ. කො මේ තියෙන්නේ. අඩෝ සිරාවට මේකද බං GitHub මම නම් දන්නේ නැහැ බලමු හරි මචං මේක තමයි GitHub එක අපි එහෙනම් ඊළඟ වීඩියෝෙන් මචං GitHub එකෙන් බොට් එකකුත් හදමු නේ WhatsApp බොට් කෙනෙක් හරි එහෙනම් අපි next වීඩියෝ එකෙන් එහෙනම් GitHub එකේ මේ account එකෙන් අලුතෙන් බොට් එකක් හදන වීඩියෝ එකකින් අපි සෙට් වෙමු එහෙනම් අපිට
ඔබට ජය වේවා මටද කෙල වේවා. එහෙනම් අපි ගියා කොල්ලෝ බායි. බොයිස් පුංචි මතක් කිරීමක් කරනවා. බොයිස් මම මේ GitHub account එක හදලා අනිත් පැත්තෙන් බොයිස් මේ බොට් කෙනෙක්ව GitHub එක හදන විදිහේ වීඩියෝ එකක් කරා බොයිස්. ඒකත් ඔය ඕනනම් ඔයාලට මේකට views 50 ගියපු ගමන් ඒ වීඩියෝ එකත් මම දානවා. කමෙන්ට් 10කුත් තියෙන්න ඕනේ. 10ක් 20ක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඔච්චරයි මතක් කරන් තියෙන්නේ.